මේ රූපය පෝෂණය කරන්න, මේ රූපය ලස්සන කරන්න, මේ රූපය හැඩවැඩ කරන්න, මේ රූපය ප්‍රභාස්වර කරන්න, මේකේ ලාලිත්‍ය රිද්මය මතු කරලා දකින්න දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කෙසේ කෙනෙක් වුණත් දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇත්ත මොහොතක් හිතන්න. ඔය බොරුවෙන් බැහැර වෙලා, ඔය මිච්ඡාවෙන් බැහැර වෙලා, ඔය මෝහයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ලෝක ධර්මයේ මොහොතක් හිතන්න. දැස් දෙක පියාගෙන දකින්න මේ මොහොතේ කොච්චර සුන්දර ජීවිතයක් මම ගත කළත් තව පැයකින් මම මිය ගියොත් දවසක් දෙකක් යද්දී මේ දේහය ඉදිමෙනවා. මේක ඊට පස්සේ නිල් පාගන් වෙනවා, ඇස් ඉදිමෙනවා, කන් ඉදිමෙනවා, තොල් දෙක ඉදිමෙනවා, ශරීරය නිරායනවා, බඩ නිරායනවා. මේක නිල් පැහැගන් වෙනවා. පිංගතුනි, කෙනෙක් මැරුණාට පස්සේ ඔබ හිතන්න කෙනෙක් කැලේ අතරමං වෙලා මැරෙනවා මොකක් හරි අනතුරකින්. ඒ කැලේ අතරමං වෙලා මැරෙන පුද්ගලයාගේ, එහෙම නැත්නම් කැලේ අප්‍රමාණ සතුන් මැරෙනවා. මං වනවාසීව ජීවත් වෙද්දි දැකලා තියෙනවා කැලේ සතෙක් මැරිලා හිටියොත් ඒ සතාගේ මුලින්ම පණුව මතුවෙන්නේ පිංගතුනි මේ ඇස් වලින්. ඒ වගේම ලිංගික ප්‍රදේශයෙන් සතාගේ මුලින්ම පණුව මතුවෙන්නේ ඔන්න ඔය ප්‍රදේශ දෙකෙන්. බලන්න ඒ සතා කාමයේ ආස්වාදයන් වැඩියෙන්ම අත්විඳින ඉන්ද්‍රියයන් දෙක මොකද්ද? මේ ලිංගික ප්‍රදේශයයි ඇස් දෙකයි. මේ දෙකෙන්මයි සත්වයා වැඩිපුර කාමයේ ආස්වාදයන් අත්විඳින්නේ. බලන්න හේතුඵල ධර්මයන්. මේ සතුන් මැරිලා දවසක් දෙකක් යද්දි පිංගතුනි මුලින්ම පණුව මතුවෙන්නේ ඇස් වලිනුයි ලිංගික ප්‍රදේශයෙන්ුයි. හේතුඵල ධර්මයන්. එනිසා ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න. ඔබ කොයිසා සුන්දර කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන් වහන්සේට වඩා සුන්දර කෙනෙක් මේ ලෝක ධාතුවේ හිටියේ නෑ. ඒ වගේමයි යසෝදරා උත්තමාවිය තරම් සුන්දර කාන්තාවක් මේ ලෝක ධාතුවේ හිටියේ නෑ. එවන් සුන්දර කාන්තාව, එවන් සුන්දර උත්තමයෝ මේ ධර්මතාවයේ නුවණින් දැක්කා. මේ ධර්මතාවයේ නුවණින් දැක්කා. මේ ධර්මතාවයේ නුවණින් කොහොමද දැක්කේ? මේ කොයිසා සුන්දර ජීවිතයක් ලැබුවත්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ජීවිතයක් ලැබුවත්, මේ ජීවිතයේ හෙට දවසේ මිය ගියොත් මේ ශරීරය දවසක් දෙකක් යද්දී ඉදිමෙනවා, නිල් පැහැගන් වෙනවා. අන්‍යා දැස් දෙක පියාගෙන මරණානුස්සතිය දකිනවා. මරණානුස්සතිය දකිමින් එයා දකිනවා දවසක් දෙකක් තුනක් හතරක් යද්දී මේ නිල් පැහැවෙලා ඉදිමිලා තියෙන මේ ශරීරය මෙන්න පිංගතුනි ඕජාව ගලන්න පටන් ගන්නවා. ඇහෙන් ඕජාව ගලනවා, කනෙන් ඕජාව ගලනවා, නාසයෙන් ඕජාව ගලනවා, කටින් ඕජාව ගලනවා.